ඔව් දැන් ජනාධිපතිවරණය පිළිබඳව තමයි දේශපාලන ලෝකයේ සියල්ලන්ගේම කතාබහ ආරම්භ වී තිබෙන්නේ. මේ වන විට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් 6 දෙනෙක් කරලියට පැමිණ තිබෙනවා. කවුද මේ අය? දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නේ ඒකනේ ප්‍රශ්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සරත් පොන්සේකා මැතිතුමා දැන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ විපක්ෂ සන්ධානයෙන් අපිට දැනගන්න ලැබිලා තියෙන විදිහට නිරවශයෙන් මේ අය ප්‍රකාශනපත් කළා නැහැ. සරත් පොන්සේකා මැතිතුමා අනිත් පැත්තෙන් වික්‍රමබාහු කරුණාරත්න මැතිතුමා විජය ඩයස් මහත්මයා සිරිතුංග ජයසූරිය මහත්මයා අපේ බත්තරමුල්ලේ සීරරත්න හාමුදුරුවෝ ඊට අමතරව තවත් දෙමළ ජාතිකයෙකුත් ඉදිරිපත් වෙන යනවායි කියන ස්ථිර ආරංචියකුත් තිබෙනවා. ඉතින් මේ විදිහට බලපුවාම අපේක්ෂකයෝ 7 දෙනෙක් මේ පාර ඉදිරිපත් වෙනවා. දැනට ජනාධිපතිවරණයට මම හිතන්නේ නොමේ මේ නාම යෝජනාවේදී උදිත ඊට වැඩි පිරිසකුත් ඉදිරිපත් වෙන්න බොහෝ දුරට ඉඩ